සමහර අය පුටුවක වාඩි වෙන්නේ හරියට වාඩි වෙන විදිය දන්නේ නැහැ. සමහර මෙන්සා පිරිමි මම දැකලා තියෙනවා ගොඩක් තැන්වල පබ්ලික් තැන්වල වාඩි වෙලා ඉන්නේ හරි බාගෙට. අපි කියන අඩඩාවට වාඩිලා ඉන්නවා කියලා. මෙන්න මෙහෙම දැන් චෑයක මෙහෙම තියනවා නම් මේ චෑයකේ මේ ඉස්සරහා. ඕකේ. මෙහෙම වාඩිලා ඉතින් ඉන්නවා. හරි. එහෙම නැත්නම් තව එකක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. එහෙම නැත්නම් මෙහෙම වාඩි වෙන්න. මේක. ඉතින් කකුලක් පිට කකුලක් දාගෙන එහෙම ලද වගේ සමහර අය මෙහෙම ඉන්නවා. එහෙම නැතුව තව අය ඉතින් මෙහෙම ඉන්නවා. එහෙම මේ අංශුව ගතිය නැතුව හොඳට වාඩි වෙනකොට ඊට පස්සේ වාඩි වෙනකොට චෑයක හොඳට චෑයක මෙහෙම කිට්ටු කර. හොඳට පස්සටම වෙලා වාඩි වෙන්න. මෙන්න මෙහෙම හොඳට හේතු වෙන්න. පස්ස පිටිපස්ස පුටුවේ ඇඳට ගෑවෙන තරමට ලං වෙලා හරියට හේතු වෙන කොන්ද කෙලින් තියාගන්න. මේවා කොච්චර කම්ෆර්ටබල්ද කොච්චර පහසුද? අංක 2 ගෑනු වගේ මේ දනිස් පුට්ටුව දාගෙන මෙහෙම ලං කරගෙන මෙහෙම කකුලක් පිට කකුලක් දාගෙන ඒව නැතුව හොඳට පහසුවෙන් කකුල් දෙක පිරිමියෙක් වාඩි වෙලා ඉන්නවා වගේ වාඩි වෙන්න කකුල් දෙක ඈත් කරලා හරිද මේ වාස්සේ ඉතින් කලිසම් ඇඳගෙන ඉන්නේ බලන්න අමුතුවෙන් පේන දේවල් නැහැ. ගෑනු අයට වාඩි වෙන්න වෙනම ක්‍රම තියෙනවා. ඉතින් පිරිමි වාඩි වෙන්න ඕන නැත්නම් පිරිමි වාඩි වෙන විදිහට. හරිද? ඉතින් ඒ නිසා මේ අකුල් අගෙන කඩාගෙන වැටිලා හැම නැතුව හොඳට කකුල් දෙක ඈත් කරලා ඔයාගේ ස්පේස් එක අරගෙන ඔයා වාඩි වෙන්න අද. මෙන්න මේ විදිහටම ඔයා වාඩි වෙන්න ඕන නැත්තේ. මෙන්න මේ විදිහට අදින් පස්සේ ඔයා වාඩි වෙන්න ඕනේ. හොඳට මේ වයිට් තියනවා ඊට පස්සේ ඔයාගේ ස්පේස් එක ඔයා හොඳට අරගෙන වාඩි වෙලා ඉන්න. එහෙම නැතුව බොරුවට මේක තද කරගෙන බිජ්ජ තද කරගෙන කකුලක් පිට කකුලක් මෙහෙම දාගෙන ගෑනු අය වගේ එහෙම නැතුව හොඳට පස්සට ගියා. හොඳට හේතු වුණා. පපුව ඉස්සරහට දාලා වාඩි වෙලා ඉන්න. කිසි අමාරුවක් නැහැ. මේක පුරුදු වුණාම ඔයාගේ ඇඟටත් හොඳයි. ඔයාගේ පොස්චර් එක හරියටම හරියනවා. එක එක තැන්වල කැක්කුම් එන්නේ නැහැ. හරිද? ඉතින් අදින් පස්සේ මේ විදිහට වාඩි වෙන්න ඔයත් try එකක් දෙන්න.